හායි කොහොමද යාළුවනේ? ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ Thieves Life YouTube channel එකට. ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ සුන්දර බොමුරු ඇල්ල බලන්න. අපි දෙන්නම මීට කලින් බොමුරු ඇල්ල බලන්න ඇවිල්ලා නැහැ. ඒක නිසා මෙතනට කොච්චර දුර තියෙනවද කියලා අපි දෙන්නටම කිසි අදහසක් නැහැ. ඉක්මනින්ම දිය ඇල්ලට ළඟා වෙන්න පුළුවන් වෙයි කියලා හිතුවත් ටිකක් වෙලා යනකොට අපි දෙන්නටම තේරුණා මේක හිතපු තරම් ලේසි නෑ කියලා. මෙතනින් එගොඩ වෙලා තමයි බොමුරු ඇල්ලේ තියෙන ලස්සනම ලොකේෂන් එකට යන්න තියෙන්නේ. මෙතනින් එහා පැත්තට යන එක ගොඩක් අවදානම්. ඉතින් පරිස්සමෙන් ගිහිල්ලා මෙතන රස විඳලා එන්න. බොමුරු ඇල්ලටත් ආවා. සෑහෙන දුරක් තිබ්බ පයින් එන්න. අපි මේ බෑග් එක හරි අමාරුයි. මහන්සි එනකොට ඉතින් කොහම හරි ආවා. අන්න බලන්න දැන් ලස්සන. මාරම ලස්සනයි. වතුරේ මිනිහනවා මෙහාටම. ඔය යන්නේ වරාකුලක් වගේ මේ පින්න ගලාගෙන යනවා කුලඟට. දිය ඇල්ල ළඟට ආව විතරයි අපි දෙන්නගේ අර තිබුණු මහන්සිය කොහේ ගියාද කියලා හොයාගන්න නැති වුණා. එච්චරටම මෙතන ලස්සනයි. මීටර් 50ක් විතර උඩක ඉඳලා වේගයෙන් ඇදගෙන වැටෙන මේ ජල ධාරාවෙන් නැගෙන පින්නෙන් අපි හොඳටම තෙමුණා. ඉතින් යාළුවනේ වැස්සක් වෙන නිසා මෙතනින් එහාට වීඩියෝ කරන්න වෙන්නේ නැහැ. ඉතින් බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම කොහොම හරි ගිහිල්ලා මේ දිය ඇල්ල S2 බලා ගන්න. මොකද එච්චරටම ලස්සනයි.